ඔයාලට කිසිම දෙයක් නැහැ හොඳේ. උඹලා නිකම්ම ගෝතම පැටව. ඇත්තම කතාව මෙච්චර. ඒක නේද උඹලා පොරක් කියලා හිතන්න එපා හොඳේ. මට නම් පෙන්නේ හෙන්නම අහිංසක පැටවු ටිකක්. පව්. තේරෙනවද? හැබැයි උඹලට තියෙන මාර වටින දෙයක් ඈ. අනිත් මිනිස්සු නැති ගාව අනිත් ළමයි ගාව නැති වටින දෙයක් ඔයාලා ගාව තියෙනවා. ඒක පාවිච්චි කරන්න. සෙට් එක හරිද? يعني ඔයාලා දැන් A level නේ කතා කරනවා. A level වලදී කියන්නේ ඉස්කෝලේදී පොඩි කාලේ අපිට පේනවා 10 11 12 හිටපෙවුම් අලි පත මිනිස්සු වගේ පේනවා. දැක්කද නැද්ද එහෙම? පහවසේදී බලපන් නිකන් 13 කියද්දී 13 අර අයියා නේද? බොයිස් කියන්නේ මික්ස් ස්කූල් වල ගියපු උන් ටික ඕක දන්නව හොඳටම. يعني අනිත් උන් දන්නවා මං කියන්නේ. අර 13 වගේ එකක් දැක්කේ හෙනම ලෙවල් එකක් විදිහටනේ. දැන්ද මම දන්නේ අපේ කාලේ හෙනම චරිත අපිට නම් මාර පොරවල්. ඔව් ඒ කාලේ හෙන්න වීරයෝ. හරිද? සමහරලාට හෙන්නම ගොබ්බයෝ. තේරෙනවද? ඒ කියන්නේ අපි ওই කාලේදී දකින්නේ සාපේක්ෂවනේ චරිත කියලා. අන්න ස්පෝර්ට් මීට් එකේ දුවන හොඳ අයියා කෙනෙක් ඉන්නවනම් අර අයියා නම් අරවට තියෙනවා. හරිද? ක්‍රිකට් ගහන ගමන්සි ඊ බලපන් අර අයියාගේ ෂොට් ටික නේද? මාර අන්න හය ගහන මාර සිරා. හරිද? එතකොට මේ ගෑන් ළමටත් එහෙම තමයි මම කියන්නේ කි මොකක්ද දන්නවද? ඔය වයසේදී අර වීරයෝ වෙන චරිත ඔයාලට සාපේක්ෂයි. හැබැයි ඒ කාලේ හරිද? අපිට නම් හෙන්නම ගොබ්බියෝ ටිකක් වීර වෙලා හිටියේ ඒ මට සාපේක්ෂව. ඇයි අපිට දකින්න කියලා එහෙම මොකුත් තිබ්බේ නෑ බා. අපි දැක්කේ ලිම්මැඩියෝගේ මට්ටමක. ඇත්තම කතාව ඒකයි. අපිට පේන්න කවුරුත් නිකන් පොරක් ඇත්තටම ඉඳලා නෑ. ඒක මං කියන කතාව තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට පොරක් කියලා එකක් ඇත්තටම කොහෙවත් අපි දැකලා නෑ. ඒ කාලේ අපි හිටපු සමාජෙත් එක්ක වීරෝ වෙන්නේ ඔන්න හන්දියට ගිහිල්ලා හවසට රස්තිය දුක් ගහන මොකක් හරි ඔය මෙහෙත් ඉන්නවා. මෙහෙත් ඔය සමාජ වෙනසක් නේ මම දකිනවා. පන්ති ඉරණලාට එහෙම හොඳ වීරයෝ එනවා. ප්‍රියම්බිකාවිය බලලා යන්න එහෙම එනවා. හොඳ කියලා තියෙනවා. ඒ චරිත කරගන්න එපා හොඳේ. ඔය කාලේ චරිත කරගන්න ඕන කවුද දන්නවද? මොනවා හරි දේවල් එක්ක ලොකු තැන් වලට ගිහිල්ලා අර සාර්ථකයි කියන දේවල් දැකපු මිනිස්සු චරිතයක් කරගන්න. එතකොට ඔයාලට පට්ට ලේසි. අපිට ඒකට සෑහෙන කාලයක් ගියා. ඇයි අපිට පේන්න කවුරුත් හිටියේ නෑ බං. අපිටම වුණා අපිව චරිතයක් කරගෙන අපි දිහා බලලා හැදෙන්න වගේ එකක්. يعني මම චරිතයක් කියන එක නෙමෙයි මම කියන්නේ. ඔව් මට සාපේක්ෂව මම චරිතයක්. මට. ඒ කියන්නේ අර අපිටම වුණා අපිවම හදාගන්න. අපිට බලන්න කවුරුත් හිටියේ නෑ. උඹලට කවුද ඉන්නේ? මං කියන්නේ උඹලට බලන්න ඕන තරම් මේ සමාජයේ මිනිස්සු ඉන්නවා. ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඒ නිසා මේ ඔය වයස කියන එක මාර තීරණාත්මකයි ඈ. ඔය වයස තමයි අර නිකන් මොකද්ද සමනලයා මොකද්ද කෝෂයේ තියෙන අවදී වගේ. එන්න දින හැම ප්‍රශ්නයක් තියෙන ওই කාලෙදී ඈ. ඔය වයස තමයි පහු කරගන්න ඕන. ඕක පහු කරගත්තොත් පුතේ අය සුන්දර නෑ. සවයි වෙන්න පුළුවන්. ලෝකේ සුන්දර නෑ. කොහෙ ගියත් ලෝකේ චාටර්ම තැනක්. හැබැයි ඒක ලස්සන කරගන්න පුළුවන්. හරිද? දැන් මට පේන විදිහට මට මාර ලස්සන ලෝකයක් මම දකිනවා. ඒක කැත වුණත් මම ඒක ලස්සන කරන්න පුළුවන් විදිහට හරි දකිනවා. ඔයාලට කියන්න තියෙන්නේ මේ ඔයාලට ওই කාලෙදි කරන්න පුළුවන් දේවල් නෑ. මෙලෝදයක් කරගන්න බෑ. කන්නේ බොන්නෙත් ගෙදරින් අම්මා තාත්තා දීලා නේද? ඔයාලට කිසිම දෙයක් නෑ හොඳේ. උඹලා නිකම්ම ගෝතම පැටව. ඇත්තම කතාව මෙච්චර. ඒක නේද උඹලා පොරක් කියලා හිතන්න එපා හොඳේ. මට නම් පෙන්නේ හෙන්නම අහිංසක පැටවු ටිකක්. පව්. තේරෙනවද? හැබැයි උඹලට තියෙන මාර වටින දෙයක් ඈ. අනිත් මිනිස්සු නැති ගාව අනිත් ළමයි ගාව නැති වටින දෙයක් ඔයාලා ගාව තියෙනවා. ඒක පාවිච්චි කරන්න. ඔයාලා දන්නවනේ නිකන් මොකද්ද? දියමන්තය හදන්නේ කොහොමද? දියමන්තය හදන්නේ කාබන් අධික ප්‍රෙෂර් එකට ලක් වෙලානේ. උඹලා දැන් නිකන් අඟුරු කෙට වගේ. හැබැයි පුළුවන් දියමන්තයක් කරගන්න හොඳේ. ඕන තිරුවනගල නම් හැමදැනම තියෙනවා. ඇයි බං වටින්නේ? මට කියන ඇයි දියමන්ති වටින්නේ? ඒකට හේතුව මොකද දියමන්තිනේ වැඩි? වීදුරු කපන්න පුළුවන්. ඇයි රත්තරන් වටින්නේ ඇයි කියපන් මට? ඇයි රත්තරන් වටින්නේ? රත්තරන් වල මොකද්ද ගන්න වැඩි? රත්තරන් නැති නිසානේ වටින්නේ. රත්තරන් නැති නිසා තමයි රත්තරන් වටින්නේ නේද රත්තරන්? රත්තරන් නැති නිසා තමයි රත්තරන් වටින්නේ. ඇයි මැණික් වටින්නේ? ඉතින්
මැණිකුත් ගල් જાතියන්නේ පාෂාණනේ මොකක්ද එකකින් ඇති වැඩි? ඒව අදුර්ලභයි. තිරුවණගල් වටිනවද? නෑ අයියේ. හැමතැනම තියෙන පයින්ුත් ගහන. උඹලා නිකන් දැන් තිරුවණගල් වගේ. ඕක පොලිසියලා මැණිකක් වෙන්න හොඳේ.